guys, konnichiwa minasan. අපි අද යන්න හදන්නේ මොකද? හමාසුෂි. හමාසුෂි කියන්නේ ජපානයේ සුෂි කඩයක්, ෆේමස් සුෂි කඩයක්. අර වටේ යන්නේ සුෂි ප්ලේට් එකේ දාන ඒ වගේ එකක්. හරිද? අපි ගිහිල්ලා බලමු කොහොමද කියලා. ඕකේ. දැන් ඔයගොල්ලන්ට පේනවා මෙතන තියෙන හමාසුෂි කඩේ. මේ තියෙන්නේ අපි දැන් ඇතුළට ආවා. ඇතුළට ආවට පස්සේ මෙහෙම මැෂින් එකක් තියෙනවා. ඒකෙන් මේ අපි රිසර්වේෂන් එකක් දාලා ගියේ. ඒකේ ෆෝන් එකට QR කෝඩ් එකක් ඇවිල්ලා ඒක පෙන්නලා ටිකට් එක ගන්න තියෙන්නේ. රිසර්වේෂන් එකක් දාලා ආපු නැති කට්ටියටත් මේ මෙතනින් ගිහිල්ලා ටිකට් එකක් අරගෙන ඊට පස්සේ එතනින් එන නම්බරෙන් පෙන්නන ටේබල් එකට තමයි යන්න තියෙන්නේ. මේකෙන් තමයි ඕඩර් කරන්නේ. මේකෙන් තෝරන්න පුළුවන්. ඕඩර් කරලා බලන්න. ඉස්සනම අපි කණ්ඩායමන්නේ මේ මගුරු කියන්නේ ටූනා. මේ වෙන දෙයක්. ඔකෙන් දෙකක් දාන්න. මේකෙන් ඕඩර් කරන්න. එකක් යෙන් 110ක්. ඒ කියන්නේ රුපියල් 220ක් වෙනවා. කෑලි දෙකක් තියෙනවා. දැන් ඉතින් මෙතන තෝරා ගන්න පුළුවන්. මේක මොකද්ද? මේක නමහම රෝග. හැන් පොතලා තියෙන සතිය. මේක ඉන්නේ සාම. මේකත් යෙන් 110ක්. බරගන්න. සාමන්ද වසබි. දෙව අනින් දී. වසබි නේ. පස්සේ ප්‍රමාණයක් දාන්න. එබි දාන්න. ස්ට්‍රින්ග්. එබි කියන්නේ ඉස්සෝ. බඩු දෙකක් තියෙනවා. මේක ලංකාවේ හොඳයි. එබිතෙන්. මේක 132ක්. මේක කෑලි දෙකක් තියෙනවා. ඒ කියන්නේ රුපියල් 260ක් වගේ. මේක දෙකක් දාන්න. දැන් අපි ඕඩර් කරපු එක මෙතන තමයි ඉන්නේ. මේකේ තියෙන හැම් එක ඇතුලේ අවකාඩෝ මේකේ කියලා තියෙනවා. අතන සෝස් ටිකක් ගමු. අමාදරේ මේ තියෙන්නේ නිකන් පනීර් හා සෝස් එක. අමාදරේ කියලා කියන්නේ ඒක. අමාදරේ. මේ දැන් ආවා. මෙහෙම තමයි එන්නේ. අන්න අතනින් මෙහෙම ස්පීඩ් එකෙන් එනවා. ගන්න. තව එකක් තියෙනවා. මෙතනින් නතර වෙනවා. අපේ දැන් හරි දැන් අපි ඕඩර් කරපු සුෂි ටික ඔක්කොම ආවා. මේක තමයි සෝයි සෝස් එක. ඒ කියන්නේ ෂෝයු. සාමාන්‍ය සුෂි වලට මේ සෝස් එක දාගෙන තමයි අපි කන්නේ. අපි ජපානයේ කණ්ඩ කලින් කියන දෙයක් තමයි ඉතදකිමස් කියන වචනේ. මේක තමයි සාමුන් එක. මගේ ෆේවරිට්ම සුෂි එක. මේකට උනි වසබි කියලා පොඩි සැර එකක් දාලා තින්නේ. ඒකත් එක්ක කනකොට මාරම රහයි. මේක තමයි මගුරු යුක්කේ එක. මේ ටූනා චප් කරලා බත් එකට උඩින් දාලා තින්නේ. ටිකක් ස්පයිසි හින්දා ලංකාවේ අය ආස වෙයි. මේකත් ටූනා වර්ගයක්ම තමයි. පොඩ්ඩක් වෙනස් සෝස් එකක් තමයි දාලා තින්නේ. ඒකත් මාර රහයි.
මේකේ බත් එක ඇතුලේ ඇවකාඩෝ හැම කියුකම්බර් දාලා මේ ලොකු හැම් එකකින් ඔතලා තියෙන්නේ. මේකේ බත් එකට උඩින් බිත්තරේ දාලා තියෙන්නේ. ඒක පැණි රහ බිත්තරයක්. ඒකත් හොඳ ටේස්ට් එකක් තියෙනවා. මේකේ තියෙන ඉස්සෝ. ඕගොල්ලෝ අහලා තියෙන ඇති ජපානයේ තියෙන ටෙම්පරා කියලා කෑමක්. ඒ විදිහට තමයි හදලා තියෙන්නේ. මේකේ මස් එකට උඩින් මයොනයිස් දාලා තියෙන්නේ. මේක සැමන් පොඩ්ඩක් සුදු පාටට වගේ තියෙන්නේ. මේකේ ටූනයි මයොනයිස්යි මික්ස් කරලා තියෙන්නේ. මේ තියෙන්නේ දැල්ලෝ. මේකේ සාමුන් එකට උඩින් ඇවකාඩෝ දාලා අනියන් දාලා තියෙන්නේ. මේකේ බත් එකට උඩින් ඩක් මීට් දාලා තියෙන්නේ. ඒකට උඩින් ගාලික් සෝස් එකක් දාලා. මේකේ කෝනුයි මයොනයිස්යි මික්ස් කරලා තියෙන්නේ. මේකේ නම අමයිබි. මේක පොඩ්ඩක් පැණි රහ ඉස්සෙක්. මේකෙත් තියෙන්නේ ඉස්සෝ. ඒකට උඩින් චීසුයි මයොනයිස්යි දාලා බර්න් කරලා තියෙන්නේ. මෙහෙම තමයි හෂේක අල්ලන්නේ. නිකන් අර පැන්සල් අල්ලනවා වගේ තමයි අල්ලන්නේ. ඔයගොල්ලන්ට වෙන වීඩියෝ එකක අපි හිමින් කියලා දෙන්න. මේක නම ගඩි. මේ ගඩි කියන එක ඕන සුෂි කඩයක තියෙනවා. අපි සුෂි කන ගමන් සාමාන්‍යයෙන් මේවා කනවා. මේ ඇඟටත් හොඳයි මේක. මේක මේ ඉඟුරු. ඉතින් මේක සුෂි විතර නෙමෙයි තව අනිත් ඒවාක් තියෙනවා. ඒක කියලා තියෙනවා. ඩෙසර්ට් තියෙනවා. ඉතින් පුඩින් අයිස්ක්‍රීම් ජෙලි තියෙනවා. කේක් ජූස් තියෙනවා. බියරුත් තියෙනවා. ඉතින් රාමෙනුත් තියෙනවා. රාම එකක් 500ක් වගේ වෙනවා. ඒ කියන්නේ රුපියල් 1000ක් වගේ. රාම එකේ කියලා තියෙනවා. මේක සෝබා කියලා ජපන් කෑම. මේ උදොන් කියලා එකක්. මිසෝ ශිල්පය සුප් ජාතියක් තියෙනවා. පොටේටෝ එකක් දාන්න. චීස් එක නැද්ද? ඉවරයි. චීස් එක නෑනේ. මේක දාන්න. බටර් ෂොයි එක මේ දාන්න. මේක දාන්න. පොටේටෝ එකක් දාන්න. නන්කොත්ස් එකක් දාන්න. මේ තියෙන්නේ මස් ගාලික එක. කරාගේ. නන්කොත්ස් න කරාගේ. මෙතෙන්ට දැන් වැටෙනවා අපි දැන් කීයක් කාලා තියෙනවද කියලා. දැන් මම හදන්න ඇච්චා එකක්. ග්‍රීන් ටී. ඉතින් මේකෙන් කුඩු එක මේ කෝප් එකට දාලා මේ වගේ මේ ගන්නට වගේ දැම්මා. දාලා ඉතින් තියලා මේකේ උණු වතුර එන්නේ. ග්‍රීන් ටී එකක් හදාගන්න පුළුවන්. සංසේ. Nice.
තියෙන්නේ ඔෆිෂියල් හමසුෂි ඇප් එකේ තියෙන කූපන්ස් ටික. ඒකෙන් අපිට ඩිස්කවුන්ට් එකක් දාගන්න පුළුවන්, නැත්නම් නිකන් හම්බෙන ඒවාත් තියෙනවා. ජපාන් සාමාන්‍ය ඕන රෙස්ටොරන්ට් එකක ඇප් එකක් තියෙනවා. ඒකෙන් අපිට ඩිස්කවුන්ට් එහෙම හම්බෙන්න පුළුවන් මේ වගේ ඇප්ස් වලින්. අපි මේ සැරේ ගත්ත මිසොෂිරු කියන සුප් එක මේ කූපන් එකේ. තියෙන්නේ ඉකුරා. මගේ ෆේවරිට් කෑම. කැලිෆෝනියා රෝල් කියලා ඇමරිකන් විදියට හදපු සුෂි එක. මේකේ වටේ තියෙන්නේ මාළු බිත්තර. මේකේ තියෙන්නේ දැල්ලෝ. මේකත් අර ඉස්සල්ලා වගේ මේ ටෙම්පුරා විදියට තමයි හදලා තියෙන්නේ. අපි දැන් සුෂි කාලය වෙලා ඩෙසර්ට් ඕඩර් කරා. මේක මොම්බුනම් කියලා ස්වීට්ස් ජාතියක්. මේක මේ බතල අමරලා දාලා තියෙන්නේ. මේ කාලේ බතල ගොඩක් තියෙනවා. මේකේ බතල බැදලා පැණි දාලා තියෙන්නේ. එහා පැත්තේ සුදු පාටට තියෙන්නේ වැනිලා අයිස්ක්‍රීම්. nice. අපි දැන් ඔක්කොම කාලා ඉවරයි. දැන් අපි යන්න කලින් ටිකක් මේසෙ අස් කරලා පිහ දාලා එහෙම යන්නේ. අපි දැන් කාලා ඉවරයි. මෙතන තියෙන්නේ අපේ ටෝටල් ගාන 4609ක්. මෙතන බටන් එක ඔබලා අපි කැෂියර් එක ගාවට ගිහිල්ලා පේ කරන්න තියෙන්නේ. අපි කාලය වුණාම ගොච්සෝ සමදෙෂ්තා කියන වචනේ අනිවාර්යෙන් කියන්න ඕනේ. දැන් අපි හමසෂයකට ගිහිල්ලා කාලාව බඩ පිරෙන්ඩ කෑවා. කයිකය කීද? යොන්සෙන් ගොයක් කියන්නේ යෙන් 4500 යෙන් රුපියල් 9000ක් වගේ. ඔයගලන්ට බලාගන්න පුළුවන් වෙන්න ඇති මෙහි සාමාන්‍ය සුෂි මොන වගේද කියලා, කන්නේ කොහොමද කියලා. දැන් ඉස්සරහට අපි තව වීඩියෝස් දානවා. මෙහෙ ජපානයේ ඉන්න ලංකාවේ අයටයි ජපානයේ එන්න ඉන්න ලංකාවේ අයටයි ඉගෙන ගන්න පුළුවන් දේවල්, ඉගෙන ගන්න මොකක්ද ඒකට කියන්නේ? මේ අතර බාකජානේ කොයිද? ගාව ගන්නවා මෙයා දැන් සබස්ක්‍රයිබ් කරලා ලයික් දාලා
ෂයා කරන්න ඉස්සරහට එන වීඩියෝස් බලන්න එහෙනම් チャンネル登録といいねお願いします。 じゃあまたせーの。